ඔව් මට ඒක මුලින් කියන්න බැරි වුණා. එහිමීට අරයන් පින්නතුනේ මන් දැන් පන්සල් වල ධර්ම දේශනා ගන්නකොට කියනවා මං කොහොමද ගෙවල් වලට වඩින්නේ ලොකුකමකට එහෙම නෙමෙයි හොඳේ ඉතින් කොහෙ පහදන්නද ටිකක් ඉඩ තියෙන තැනක ගන්න කියලා. ඒ මොකද මිනිස්සු තෙරපෙනවා. ඕම් ඉතින් ඉඩ තියෙන තැනක ගත්තත් ඔච්චරයි. පින්නතුනේ අද දවසට මම ලක්ෂ 1.5කට වැඩියෙන් පිරිසකට බණ කියලා තියෙනවා. පෙරේද පළමුද දවස් දෙකේ ලක්ෂ 2කට විතර බණ කිව්වා. නුවරඑළිය 60000ක් විතර බණ අහන්න ඇවිල්ලා. පින්නතුනේ වැස්සේ නැත්තම් මොකක්ද මේ ධර්මයේ ආශ්චර්ය පින්නතුනේ. පැත්ත හිතනවාද සම්බුද්ධ ශාසනය විනාශ වෙයි කියලා. මේක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මේ තරුණ පරම්පරාව මේ අම්මලා තාත්තලා මෙහෙම රොද බැඳලා පොදි බැඳලා හැමෝගෙම සිතුවිල්ල මොකද්ද? බණහන එක. බුදුහාමුදුරෝ දේශනා කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස තුල ධර්මයේ තියෙන්නේ පවතින්නේ කොයි තාක්කල්ද? ඒ තාක්කල් සම්බුද්ධ ශාසනය පවතිනවා පින්නතුනේ. වඳුරබ මේ ක්‍රීඩාංගණයට වෙහි වෙලාවක මීට කලින් මෙච්චර පිරිසක් එක්කව වෙලා තියෙනවද? මට අද මතුගමින් කියනවා හාමුදුරුවනේ මතුගම ඉතිහාසෙම ජනාධිපතිවරු ඇවිල්ලා තියෙනවා. සංගීත කණ්ඩායම් ඇටැක් ෂෝ ගහලා තියෙනවා. කවදාවත් ඔය ග්‍රවුන්ඩ් එක පිරුන්නේ නැහැ කියලා. තබ්බ වැස්සේ මිනිස්සු බනහනවා. මිනිස්සුන්ට පවුපින් අඳුර ගන්න ඕනේ. එනිසා මම ඔයත්තන්ට අර ගම ගෙදර ඉන්නකොට නිරන්තරයෙන් වෙන අකුසල් ටිකක් තමයි ඔය කටින්ද වෙන ටිකක් කිව්වේ. හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්නත් එපා. කුණු හරපෙන්වත් බයින්න එපා. Kuna dua